අද මම යන්න හදන්නේ මගේ ක්ලයන්ට් කෙනෙක්ගේ ඔෆිස් ඕපනින් එකකට. පික්නික් එක නැගලා මම ඉතින් ගෙදර ඉඳන් කොළඹට පිටත් වුණා. මේ වගේ විශේෂ දවසක නිකන් අත් දෙක හොල්ලන් යන්න බැරි නිසා මම ගිහින් පොඩි ගිෆ්ට් එකකුත් ගත්තා. ඒක මම කැමතිම විදිහට රැපින් කරගෙන මම ගියා එයාලගේ අලුත්ම ඔෆිස් එක ඕපන් කරන ස්පේස් එකට. මේ දවස ක්ලයන්ට වගේම මටත් ගොඩක් විශේෂයි. එදා ලොන්ච් කරපු අපේ ආශිෆ් මල්ලිගේ බ්‍රෑන්ඩ්ස් 4න් 3කම බ්‍රෑන්ඩින් වැඩ ඔක්කොම කරේ මම. ගොඩක් සතුටු හිතෙන දවසක්. අපිත් එක්කම 2018 විතර ඉඳන් මම අඳුරන කෙනෙක් අන්තිමට යාළුවෙක් මගේ ක්ලයන්ට් කෙනෙක් වෙලා එයාගේ අලුත්ම කෝ ස්පේසස් කියන මේ කෝවර්කින් ස්පේස් එක ඒ වගේම එයාගේ අනිත් බ්‍රෑන්ඩ්ස් මේ විදිහට පෙරේදා ලොන්ච් කරා. මම ඉතින් වීඩියෝ එක දාන්නේ අද. මේ විදිහට පොල්තෙල් පහන් දැල්ලුවා. මේ තමයි පළවෙනි බ්‍රෑන්ඩ් එක Cloud 99X. මේ ලෝගෝ එක මම කරේ මීට අවුරුදු 2කට විතර කලින්. ඊට පස්සේ මේ Research Plus කියන බ්‍රෑන්ඩ් එක ඒකත් මම තමයි ඩිසයින් කරේ. එතකොට මේ මෑතකදීම මම බ්‍රෑන්ඩින් කරපු ලෝගෝ එක තමයි මෙන්න මේ Connect BPO කියන බ්‍රෑන්ඩ් එක. එතන වැඩ ටික ඉවර කරලා මම ඇවිල්ලා පොඩ්ඩක් කොළඹ ඇවිද්දා. ඇවිදගෙන ඇවිල්ලා බම්බලපිටිය හරියෙන් යද්දි හොඳ වැඩක් මට වුණා. පොඩ්ඩක් බලන්නකෝ. මම කුල්ලෙක් ජරා කරා එකට. ලාවට අපේ වෙට් පයිප්ස් ටිකක් තිබිලා. දැන් මේ හොගාලා පිය දානවා. කුරුල්ල දාපු ජරාවත් පිහදාගෙන අඳුමත් පොඩ්ඩක් වොෂ් කරගෙන මූණත් හොද ගන්න ඕන නිසා මම ගියා මගේ කැමතිම කැෆේ වලින් එකකට. බීච් එකක් පේන දුර. මම පොඩ්ඩක් කැෆේ එකක් කිට්ටුවට යන ගමන් ඉන්නේ. සුපුරුදු පරිදි ඉතින් මම ගියා බෙයාෆුඩ් ගාඩන් කැෆේ එකට. ගොඩ කාලකින් නෙවෙයි ගිය සතියාවට පස්සේ තමයි මේ සතිය ආවේ. මම මෙතනට ගිහිල්ලා ආසම ඩ්‍රින්ක් එකක් විච්ච එයාලගේ පීච් අයිස් ටී එකක් ගත්තා. ෂුගර් සිරප් ටිකකුත් දාගත්තා. ගොඩක් දැම්මේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට මික්ස් කරගෙන මම මේක බිව්වා. ඇත්තටම මම ආසම අයිස් ටී ගත්තා මේක. ඊට පස්සේ මම පොඩ්ඩක් වැඩක් පටන් අරන් එතෙන් නම් පොඩි පැටර්න් එකක් ඇඳලා මේ තමයි ඒ පැටර්න් එක. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන මියුසික් ට්‍රැක් එක අපේ විශිෂ්ට ගායන ශිල්පිනියක් වන චන්ද්‍රිකා යාපාකගේ. ඔයාලට TikTok එකේ හොයාගන්න පුළුවන් CK යාපා කියලා සර්ච් කරොත් එයාගේ මියුසික් ට්‍රැක් එකක් තමයි මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ යූස් කරලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් ලස්සනයි. ලංකාවේ අපේකම හොඳින්ම ලෝකෙට පෙන්නන දක්ෂ ගායිකාවක් තමයි එයා.